මාම මේ කඩේ යන ගමන් දාගෙන දන්නේ නැහැ වෙන මගුල. හෙල්ලෝ යාළුවනේ ඔන්න ඉතින් කාලෙකට පස්සේ මම vlog එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඔන්න ඉතින් අද වීඩියෝ එකේ මම මේ ලැස්ති වෙන්නේ අපේ නුවර යාළුවන්ට කොළඹ පෙන්නන්න. හැබැයි ඉතින් ඇත්තටම අන්තිමේට උනේ නුවර යාළුවෝ ටික මට කොළඹ පාරවල් හොඳට ඉගැන්නුවා. හරි ඒ කොහොම වුණත් අපි ඉස්සෙල්ලාම යනවයි කියලා හිතුවේ ලෝටස් ටවර් එකට. අපිට මෙතනදී ටිකට් එක වුණා රුපියල් 850ක්. අපිට මෙතනදි නම් පොඩි කිව් එක ඉන්න වුණා ලිෆ්ට් එක ගන්න. ඒ කොහොම වුණත් විනාඩි 5කින් විතර අපිටත් උඩට යන්න අවස්ථාව හම්බුණා. මේ තමයි උඩ වීව් එක අපිට පේන විදිය. ඔයාලත් බලන්නකෝ. ඔන්න ඉතින් අපි ඊළඟට ගියේ පික්සල් බ්ලූම් එකට. එතන පටන් ගද්දිම අපිට පොඩි වීඩියෝ එකක් පෙන්නුවා කොළඹ ගැන. ඔන්න ඉතින් ඔය වෙලාවේ මගේ ඔළුව වැදුනා. ඉතින් ඔළුව වැදුන වෙලේ මට පොඩි මැජික් බලයක් ආවා. ඉතින් බලන්නකෝ මම කරපු මැජික් එක. මේක නම් විශේෂයෙන් කියන්න ඕනේ මේ කාක්කෝ ටික නම් පුදුම විදිහට ට්‍රේන් වෙලා තියෙනවා කෑම එක බිමට වැටෙන්න කලින් අල්ලගන්න. ඉතින් ඒක අපි ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි ගියා වන් ගෝල් ෆේස් එකට. පුදුම රසණයක් ළමයි එළිය තිබ්බේ ඒක නිසා අපි හිතුවා කූල් ඩ්‍රින්ක් එකක් බොන්න ඕනේ කියලා. ඔන්න ඉතින් ඔය අතරතුරේ අපේ එක්සෑම් එක රිසල්ට්ස් උත් ආවා. මගේ තුන ගන්න මගේ පළවෙනි මුගේ ඉඳලා රිපීට් කරලා එකක් තුනලා රිපීට් එකේ දිග අර පිට්ටා සප්පු තියන්න නැත්තම් මේ පාර. ඔන්න ඊට පස්සේ අපි ගියා සල්ලි දීලා ගුටි කන්න.
ඔන්න ඉතින් ඊට පස්සේ අපි පොඩි ගේම්ස් වගේකුත් කළා. ඇත්තටම කියන්න ඕනේ මේක නම් අන්තිමේට සූදුවක් වුණා. බොහොම අමාරුවෙන් තමයි මෙයාලව කතා කරගෙන කන්න. Welcome to Sri Lanka, Habibi. Habibi. අපි මේ ආවේ ශමින්ද්‍ර අක්කලාගේ ගෙදර. එයාව ආදරෙන් මතක් කරන්න ඕනේ අපිට මාරම හොඳට සැලකුවා. ඕක නෑ අපි සියලු දේ අපිට. ඔන්න ඉතින් අපි මේ සින්දු කිය ආවේ අලුත් කඩේ ස්ට්‍රීට් ෆුඩ්ස් කන්න. ඔන්න ඉතින් අපි එතනින් එක ජාතියේ කෑම වර්ග try කළා. අපි කොක්කොම එකට ගමු. 1 2 ඒ මං කෑවද? හයි දැන් වෙලාව 12යි. අපි දැන් මේ කට්ටියකින් අහලා බලමු අද කොළඹ ආපු ඒ දවස ගැන ඒගොල්ලෝ මොකද හිතන්නේ කියලා. හරිද? මුලින්ම අපි හමු නඩේ ගුරාගේ. මම තමයි ගයිඩ් කළේ. මට නම් ට්‍රිප් එක හොඳයි. බලමු මාත් එක්ක ගිහපු අනිත් අය මොනවද කියන්නේ කියලා. ඕකේ. මාම මේ කඩේ යන ගමන් දාගෙන දන්නේ නැහැ වෙන මොකද. මොකද ඉතින්? ට්‍රිප් එක හොඳයි. ගොඩක් හොඳට එන්ජොයි කරා. මම ඔයා මොකද එච්චර හොඳ වුණේ අපි ඉතින් අන්තිමට ආපු දෙන්නේ. ආපු එක තමයි රස්නේ. මම කැවැත්ත කාවේ මේ පොඩ්ඩ රස්නේයි එයා ලස්සන හිසි තියන අනිත් එක මේ නඩේගුර අපිට හොඳට පාරවල් පෙන්නුවා. එයාගේ දැනුම ගැන කොළඹ ගැන හරිම ආඩම්බරයක්. බිරියානි කෑව රසට එතනම ආයේ අපි ඇති ඔච්චර කියන්නේ කිව්වේ නෑ. හරි. අද දවස හොඳයි. හැබැයි බිරියානි කියන කෑමයි සතියකට කන්න බෑ. කියන්නේ ඒක කිව්වද මට කියන්නේ කන්නේ. හයි ගමන හොඳයි ෂෝක එන්ජොයි කරා බිරියානි එපා කෙරුවලා හයි ඒ වුණාට ආයි කන්න බෑ බයි. ඔන්න ඉතින් ආයෙත් අපි යාළුවගේ ගෙදරට ආවා. ඊට පස්සේ අපි හිතුවා ෆිල්ම් එකක් බලන්න ඕනින් කියලා. මෙතනදී අපි මේ කරන්නේ ෆිල්ම් එක මැදින් නවත්තලා ෆිල්ම් එකේ එන්ඩ් එක කොහොමද වෙන්න ඕනේ කියලා කට්ටියගේ අදහස් කතා කරන එක. ඔව් හයි කිය. කමන්නේ. මගේ දැයි. හරි මම අද මම එක්සර්සයිස් කරලා ඉන්නේ. ඔන්න ඉතින් ඔයත් වර්කවුට් කළා කියලා ඩයට් ප්ලෑන් සම්පූර්ණයෙන් වෙනස් කරන කෙනෙක්ද? ඔන්න ඉතින් ඔයා තනි වෙලා නැහැ. ඔයා වගේ තවත් අය ඉන්නවා. ඉතින් ඔන්න ඔහොම තමයි එදා දවස අපේ ගෙවුනේ. Thank you for watching.